ශරීර ශක්තිය ලබා ගන්න ඉස්සර තිබිච්ච රහසිගත කෑම මොනවද? ආයුබෝවන්. මගේ YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ YouTube channel එකේ මම ඔයාලට පෙන්වන්නේ මම ඉවුම් පියුම් කරන විදිය. ඒ එක්කම අපි සාමාන්‍යයෙන් කන්නේ බොන්නේ කොහොමද සහ ශරීර ශක්තිය වඩවන්න පෝෂණ ගුණය තියාගෙන කන්නේ බොන්නේ කොහොමද? ඒ වගේම නිරෝගීව ජීවිතය ගත කරන්න. ශරීර ශක්තිය ලබා ගන්න ඉස්සර තිබිච්ච රහසිගත කෑම මොනවද? අපේ සාමාන්‍ය සරලව ජීවන රටාව ගෙනියන්නේ කොහොමද කියන කාරණා ගැන. ඉතින් ඔයාලත් තවත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක all දාලා තියාගන්න. එතකොට මම දාපු වීඩියෝ එකක් ඔයාට අනිවාර්යෙන්ම ඇස ගැටේවි. අපි අද කතා කරන්නේ විශේෂයෙන්ම ශරීර ශක්තිය වඩවන ආහාර සම්බන්ධයෙන්. ශරීර ශක්තිය ලබා ගන්න ඉස්සර තිබිච්ච රහසිගත කෑම මොනවද කියලා. විශේෂයෙන්ම මගේ YouTube channel එකේ ඉදිරියේදී ශක්ති ජනක රහසිගත ආහාර පිළිබඳව විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න. සාමාන්‍ය ආහාර වේල විශේෂ විදියට හදාගන්න විදිහ වගේම සාමාන්‍ය ගැමි ආහාර රටාව මම මේ YouTube channel එකේ ඔයාලත් එක්ක බෙදා හදාගන්න අවස්ථා දැක බලාගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ශරීර ශක්තිය වඩවමින් සාමාන්‍යයෙන් දේශීය හොඳ ආහාර වේලක් ලබා ගන්නේ කොහොමද කියන කාරණා ගැන. මම ඉදිරියේදී ඔයාලට ඊටාම රහසිගත වට්ටෝරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දේශීය වෛද්‍ය ක්‍රම එක්ක අපි අපේ ආහාර රටාව බද්ධ වෙලා තියෙනවා. ඉස්සර මිනිස්සු අවුරුදු 120කටත් එහා පැත්තෙන් ඒ මිනිස්සු ජීවත් වුණේ ඒ කාලේ ඒ කාපු බීපු විදිහත් එක්ක. දැන් කොච්චර කෑවත් මිනිස්සු අවුරුදු 80ක් ජීවත් කරගන්නත් හරි අමාරුයිනේ. ඉතින් මොකක් හරි අවුලක් තියෙනවනේ. අපේ මේ හෙළ වෛද්‍යවරු මේවා ගැන හොඳට දන්නවා. අපේ පැරැන්නන්ගේ ඉතිහාසය පරීක්ෂා කරලා ඒගොල්ලොත් එක්ක කතාබහ කරලා බලමු කොහොමද කියලා. දැන් අපේ නවීන ජීවන රටාව අපේ ජීවන රටාව පැරණි රටාවටම සමාන්තරව ගෙන යන්න බැරි වුණත් අපි බලමු ශරීර ශක්තිය ලබා ගන්න ඉස්සර තිබිච්ච රහසිගත කෑම මොනවද කියලා. ඉතින් මගේ වීඩියෝ ඉදිරියේදී තවත් නැම් ආකාරයෙන්ම ඔයා බලන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙම වුණොත් තමයි මට මොටිවේෂන් එකක් එන්නේ ඔයා වෙනුවෙන්ම මේ රහසිගත වට්ටෝරු ගැන ඉදිරිපත් කරන්න. ශ්‍රී ලංකාවේ ජනගහනය වර්ධනය පහුගිය වසරේ යම්කිසි විදියකට අඩු වෙලා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන් ගත්තොත් පසුගිය වසරේ දරු උපත් ප්‍රමාණය අඩු වෙලා කියලා වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ දන්නවා මේ වන විටත් කොළඹ කාසල් රෝහලේ ශුක්‍රාණු බැංකුවක් එහෙම නැත්නම් සරු ශුක්‍රාණු ඒකරාශී කරලා ඒක ගර්භාෂයේ තැන්පත් කරලා කෘත්‍රිමව දරු උපත් ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් පසුගිය දවස්වල මාධ්‍ය මගින් අපිට ඒ පිළිබඳව අහන්න ලැබුණා. ඒ නිසා ඇත්තටම ගත්තොත් ලංකාව ඇතුලේ පිරිමින්ගේ ශුක්‍රාණු වල සඵලතාවයේ අඩු බවක් හෝ ශුක්‍රාණු අඩු බවක් තියෙනවා කියලා අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේකට දැන් සමාජයේ බොහෝ දේවල් බලපානවා ඇති. ආහාර සහ ජීවන රටාව මේවට හේතු වෙලා ඇති. විශේෂයෙන් කෘත්‍රිම ආහාර වර්ග ගොඩක් අපි ආහාරයට ගන්නවනේ. පහුගිය කොරෝනා සමයේ කොරෝනා බෙහෙත් විදිනකොට පිරිමින්ගේ ලිංගික ශක්තියට ඒක බලපෑමක් ඇති වෙනවා කියලා විවිධ මත පළ වුණා. ඔබටත් මතකයි නේද?
ඔයාටත් මතක සුමානෙයයිද? නෑ නේද? ඉතින් හරියටම අපි දන්නෑ පිරිමින්ගේ ලිංගික ශක්තියේ කිසියම් දුර්වලතාවයක් තියෙන්නේ කොහොමද කියලා. අපිට හොයාගන්න විදියක් නෑ. හැබැයි මොකක් හරි හේතුවකින් පිරිමින්ගේ ලිංගික ශක්තියේ කිසියම් දුර්වලතාවයක් තියෙන බව අපිට සමාජයෙන් දැකගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඔබගේ ශරීරයේ තියෙන ශක්තිය දුර්වලතාවයක් නැති කරගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න ඕන ඖෂධීය ආහාරමය ක්‍රම තියෙනවා. ඉතින් මේ තත්වයෙන් මිදෙන්න. විශේෂයෙන් අපි ගත්තොත් සිංහල බෙහෙත් පැත්තට බර ආහාර වර්ග පලා වර්ග අපිට ගොඩක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. එනිසා අපි ඒ පිළිබඳව සොයා බලනකොට ඇත්තටම පිරිමිගේ ලිංගික ශක්තිය සහ ශුක්‍රාණුවල සඵලතාවය වැඩි කර ගැනීම සඳහා විශේෂයෙන්ම භාවිතා කළ හැකි කොළ වර්ගයක් තමයි හාතවාරිය. ඉතින් විශේෂයෙන් ශුක්‍රාණුවල සඵලතාවය වැඩි කර ගැනීම සඳහා ශාකයේ පස් පංගුව එහෙම නැත්නම් හැම කොටසක්ම භාවිතා කරන්න පුළුවන්. හාතවාරිය කොළ කැඳ පානයක් විදියට පිළියෙල කරගෙන අපේ ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහා සකසා ගැනීම කරන්න පුළුවන්. විශේෂයෙන්ම හාතවාරිය අල තමයි පිරිමින්ගේ ලිංගික ශක්තිය සහ ශුක්‍රාණුවල වර්ධනය ඇති කර ගන්න වඩාත්ම වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම මේ හාතවාරිය අල කැඳ නිතර පාවිච්චි කරනවා නම් ශුක්‍රාණුවල සඵලතාවය වැඩි කරගන්න පුළුවන් කියලා තමයි අපිට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් ඔබට ශුක්‍රාණු වර්ධනයට හාතවාරිය අල කැඳ බොන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් ඔබට ශුක්‍රාණු වර්ධනයට හාතවාරිය අල කැඳ බොන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් ඔබට ශුක්‍රාණු වර්ධනයට හාතවාරිය අල කැඳ බොන්න පුළුවන්.